හරි. අද අපි කතා කරන්නේ හීලියම් නියොන් ලේසර් පද්ධතියක්. මේ හීලියම් නියොන් ලේසර් පද්ධතියේ තියෙන ප්‍රධාන වැදගත්කම තමයි මේක මට්ටම් 4ක ලේසර් පද්ධතියක්. මේක වායු ලේසර්. අර අපි කලින් කතා කරපු රූබි ලේසර් වායු ලේසර් පද්ධතියක් නෙමෙයි. ඒක ශක්ති මට්ටම් 3ක පද්ධතියක්. මේක මට්ටම් 4ක පද්ධතියක්. මේ මට්ටම් 4ක පද්ධතිය ක්‍රියාත්මක වෙනකොට ඒක ටිකක් සංකීර්ණයි මට්ටම් 3ක පද්ධතියකට වඩා. හැබැයි ලේසර් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමයි මට්ටම් 4ක පද්ධතියක් මට්ටම් 3ක පද්ධතියකට සාපේක්ෂව. එතකොට මේකේ සක්‍රිය මාධ්‍ය විදිහට ක්‍රියාත්මක වෙන්නේ නියෝන්. මේ හීලියම් සහ නියෝන් පරමාණු අතර අනුපාතය මේකේ 10:1. 10ට 1 අනුපාතයට සමහර තැන්වල 5ට 1 අනුපාතයටත් පාවිච්චි කරනවා. හරි. මේ අනුපාතයට තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේකේ හීලියම්ගේ කාර්යය තමයි නියෝන්ව සැකබුණු තත්ත්වයට පත් කිරීම. එතකොට නියෝන් තමයි ලේසර් ක්‍රියාවලියට දායක වෙන්නේ. ඒක නිසා අපි සක්‍රිය මාධ්‍ය ඇක්ටිව් මීඩියම් එක විදිහට සලකන්නේ නියෝන් පරමාණු. එතකොට හිතන්න දැන් කොහොමද මේක වෙන්නේ? මේක වෙන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවලියක්. එතකොට අපි මේකේ පාවිච්චි කරන්නේ ඉලෙක්ට්‍රිකල් පොම්පකරණයක්. ඒ කියන්නේ මෙහෙම හිතන්න අධිශක්ති ඉලෙක්ට්‍රෝන අපි මේකට යොමු කරනවා. එතකොට මේකේ තියෙනවා හීලියම් පරමාණු සහ නියෝන් පරමාණු කියන පරමාණු වර්ග දෙකම. ඒකෙන් නියෝන් පරමාණුත් එක්ක මේ හීලියම් ඉලෙක්ට්‍රෝන අධිශක්ති ඉලෙක්ට්‍රෝන ගැටුණාම එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යා සැකබුණු තත්ත්වයට එන්නේ නැහැ. ඒකට හේතුව නියෝන් පරමාණු බරින් වැඩි සාපේක්ෂව. ඒක නිසා මේ ඉලෙක්ට්‍රෝන අධිශක්ති ඉලෙක්ට්‍රෝන හීලියම් එක්ක ගැටීමකට ලක් වුණාම ඒක හීලියම් සැකබුණු තත්ත්වයට පත් වෙනවා. එක්සයිටඩ් වෙනවා. හරි. එතකොට මේ සැකබුණු හීලියම් ඊළඟට භූමි මට්ටම් වල ඉන්න නියෝන් සමග ගැටිලා ඔන්න නියෝන් සැකබුණු තත්ත්වයට පත් කරන එක තමයි හීලියම්ගේ කාර්යය. එතකොට ආයි හීලියම් භූමි මට්ටමට එනවා. ඕක තමයි ඇත්තටම සිද්ධ වෙන ක්‍රියාවලිය. ඊට පස්සේ අපි මේක ශක්ති මට්ටම් ආශ්‍රිතව පැහැදිලි කරමු. ඔන්න දැන් තියෙනවා ශක්ති මට්ටම් සටහන. මේකේ හීලියම් පරමාණු සම්බන්ධව මේ තියෙන නියෝන්. ඒතර මේකේ මේ F1 කියන්නේ හීලියම්ගේ භූමි මට්ටම. මේ F2 F3 කියන්නේ මිතස්ථායි මට්ටම් දෙකක්. මේකෙත් එහෙම තමයි නියෝන් වලත් එහෙමයි. E2 E4 E6 කියන මට්ටම් තුනම මිතස්ථායි මට්ටම්. එතකොට මෙන්න මේ දෙන්නගේ ශක්තියින් සමානයි. මේ දෙන්නගේ සමානයි. හරිද? හරි. මුලින්ම වෙන්නේ දැන් එතකොට අර අධිශක්ති ඉලෙක්ට්‍රෝන හීලියම් පරමාණුත් එක්ක ගැටිලා ඒවා මෙන්න මේ සැකබුණු තත්ත්වවලට ගේනවා. එතකොට සැකබුණු මට්ටම් වලට ගේනවා. එතකොට F2 F3 මට්ටම් වලට ගෙනියනවා. ඊට පස්සේ මේවා කරන්නේ භූමි මට්ටම් වල තියෙන නියෝන් සමග ගැටිලා ඒ නියෝන් අර ශක්තිය හුවමාරු කරලා ඒ නියෝන් පරමාණු අර ශක්තියින්ට සමාන මට්ටම් වලට ගෙනියනවා. E4ට E6ට ගෙනියනවා. එතකොට හිතන්න දැන් නියෝන් සැකමුණු තත්ත්වයට ගෙනාව E6ට ගෙනාව කියලා. එතකොට මෙතනදී ඔන්න ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙන්න පුළුවන්. හේතුව මේක මිතස්ථායි මට්ටමක්නේ. දැන් ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙන්න ප්‍රධාන කාරණා දෙකක් තෘප්ත වෙන්න ඕනේ. හරිද? ඒක තමයි උත්තේජිත විමෝචන ක්‍රියාවලිය සිද්ධ වෙන්න. එකක් තමයි මිතස්ථායි මට්ටමක් වෙන්න ඕනේ. ඔව් දැන් මිතස්ථායි මට්ටමකට ගෙනාවා. සැකබුණු පරමාණු. ඊට පස්සේ ඒක වැටීම සිද්ධ වෙනකොට ගහන අපවර්තනයක් තියෙන්න ඕනේ. අපවර්තන ගහන අවස්ථාවක් තියෙන්න ඕනේ. හරිනේ ඉතින්. දැන් මෙතන ගහණය වැඩි, මෙතන ගහණයට සාපේක්ෂව. ඒක නිසා 6න් 5ට වැටීමේ ක්‍රියාවලිය උත්තේජිත විමෝචන ක්‍රියාවලියක්. ඔව්. එතකොට ලේසර් ආලෝකය නිකුත් වෙනවා. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ මේක අපිට පේන්නේ නැහැ. හේතුව IR විදිහට තමයි කියන්නේ අදෝරක්ත කලාපයේ තමයි මේකේ නිකුත් වන විකිරණ ආලෝකය තියෙන්නේ. ඒක නිසා 6න් 5ට වැටෙන එක අපිට පේන්නේ නැහැ. නමුත් 6න් 3ට වැටෙන අවස්ථාව මෙතනදිත් උත්තේජිත විමෝචන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි 6 මිතස්ථායි මට්ටමක් 3 මිතස්ථායි මට්ටමක් නෙමෙයි. මෙතන ගහණය වැඩි, මෙතන ගහණය අඩුයි. ඒ කියන්නේ අවශ්‍යතා දෙකම තෘප්ත වෙනවා. දැන් මෙතනින් නිකුත් වෙනවා රතු පැහැයට හුරු ආලෝකය නිකුත් වෙනවා. මේක අපේ විසිබල් රේන්ජ් එකේ දෘශ්‍ය කලාපයේ තියෙන නිසා ගැටලුවක් වෙන්නේ
නැහැ. අපිට ඒක පේනවා. ඊට පස්සේ දැන් 3න් නැවත 2ට වැටෙනකොට ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේක මිතස්ථායි මට්ටමක් නෙමෙයි. ඒක නිසා ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ක්‍රියාවලිය සාපේක්ෂව මොකක්ද අපිට ස්වයං සිද්ධ විමෝචනයක් කියලා හඳුන්වන්න පුළුවන්. ස්වයං සිද්ධ විමෝචනයක්. ඊට පස්සේ ආයි 2කින් 1ට වැටෙනකොට මේකත් ලේසර් ක්‍රියාවලියක් වෙන්නේ නැහැ. මේක මිතස්ථායි මට්ටමක් බව ඇත්ත. හැබැයි ගහන අපවර්තනයක් සිද්ධ වෙන්නේ නැහැ. හේතුව භූමි මට්ටම සාපේක්ෂව ගහනය වැඩි. එතකොට මෙතනට වඩා මෙතන ගහනය වැඩි නිසා මෙතනත් ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න 6 මට්ටම දක්වා සැකබුණු නියෝන්ගෙන් ලේසර් ක්‍රියාවලි ප්‍රධාන දෙකක් සිද්ධ වෙන්න පුළුවන්. 6න් 5ට වැටෙන එකයි 6න් 3ට වැටෙන අවස්ථාවයි. ඊට අමතරව බලමු දැන් 4 වෙනි මට්ටමට සැකබුණු නියෝන්ගෙන් මොකක්ද වෙන්න පුළුවන් කියලා. මේකෙදි වෙන්න පුළුවන් 4න් 3ට වැටෙන්න පුළුවන්. 4න් 3ට වැටුණට පස්සේ මොකද වෙන්නේ? අවුලක් නැහැනේ. මේක මිතස්ථායි මට්ටමක්. මේක සාමාන්‍ය සැකබුණු මට්ටමක්. අපවර්තන ගහනයකුත් සිද්ධ වෙනවා. මෙතන ගහනය වැඩි නිසා. ඒක නිසා මෙතනදිත් ඔන්න නිකුත් වෙනවා මොකක්ද? මෙතනදිත් IR කලාපයට අදාළ විකිරණ තමයි ලේසර් ක්‍රියාවලිය ඔස්සේ නිකුත් වෙන්නේ. ඒකත් අපිට පේන්නේ නැහැ. ඊට පස්සේ ආයි 3න් 2ට වැටෙනවා ස්වයං සිද්ධ විමෝචනය. ආයි 2කින් 1ට වැටෙනවා අර ක්‍රියාවලියම තමයි. එතකොට මේකේ ප්‍රධාන වශයෙන් නියෝන් ලේසර් එක ප්‍රධාන වශයෙන් අපිට ක්‍රියාවලි 3ක් ඔස්සේ මොකක්ද ලේසර් ආලෝකය හම්බෙන්න පුළුවන්. එකක් තමයි 6න් 5ට වැටෙනවා. එතකොට 6යි 5යි අතර IR නිකුත් වෙන ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඊට පස්සේ 6න් 3ට ඔන්නෝක අපිට පේනවා රතු ආලෝකය ලේසර් ක්‍රියාවලිය අපිට පේනවා. ඊට පස්සේ 4න් 3ට ආයි ලේසර් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හැබැයි මෙයත් IR කලාපයට තමයි අයිති වෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි හීලියම් නියෝන් ලේසර් පද්ධතියක ක්‍රියාවලිය වෙන්නේ. ඒතර ලේසර් ක්‍රියාවලි 3කින් ලේසර් ආලෝකය නිකුත් වෙනවා. එතකොට රතු ආලෝකය හම්බෙන්නේ 6න් 3ට වැටෙන අවස්ථාව. එතකොට මේක ටිකක් මට්ටම් 3ක පද්ධතියකට සාපේක්ෂව වඩාත් ස්ථායි පද්ධතියක් කියලා අපිට කියන්න පුළුවන්. ඒක නිසා මට්ටම් 4ක පද්ධතියකට හොඳම උදාහරණයක් තමයි මේ හීලියම් නියෝන් ලේසර් පද්ධතිය.